Hai hai ළමයි කොහොමද ඉතින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ටිකක් පාරකින් වීඩියෝ එකක් මොකද මේක පොසොන් එකට අපි ලියපු ට්‍රිප් එකක් ගන්න තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් අපි පොසොන් එකට අපේ පවුලේ හැමෝම එකතු වෙලා මඩු දේවස්ථානයේ වන්දනා කරන්න මේ වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ හරියටම පොසොන් පොයට කලින් දවසේ හවස තමයි අපි මේ ගමන යන්න පිටත් වෙන්නේ. අපිට කාර් වෑන් බෝට් තිබුණට අපි හැමෝම අවසානයේ කැමතිනේ මෙන්න මෙහෙම ලොරියේ යන්න තමයි. මොකද ඇඳක් අරගෙන පාවෙනවා වගේ අපිට නිදහසේ යන්න පුළුවන් මේ වගේ ලොරියක යන ගමන සැප පහසු වාහන වල යන ගමන නෙවෙයි කියලා අපි හැමෝම උදාහරණයක් කරා. ඉතින් ළමයි ඔයාලත් මෙහෙම මේ විදිහට මඩුවකින් තියනවා නම් මගේ අතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ අත්දැකීම කොහොමද කියලා. පොඩි අයගෙන් හොලා එතකොට ඕපදූප එතකොට තව එක එක කතා එක්ක පුංචි රණ්ඩු එක්ක මෙහෙම සමගියෙන් පවුල එකට යන්න තියෙනවා කියන්නේ මෙහෙම ගමන් හරිම ලස්සනයි. ඉතින් මේවා පෞද්ගලික වාහනයක ගියා නම් එහෙම නැත්නම් වෑන් එකක කාර් එකක ගියා නම් මේ විදිහට මේ පවුල් වල තියෙන මතක එකතු කරගන්න මේක හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ලස්සන සුන්දර මතක අපේ ජීවිතේ කවදම හරි දවසක මතක හිටන සිහිවටන බවට පත් වෙනවා. ඔයාලට මේ විදිහට වීඩියෝ එකක් අරගෙන එන්න ටිකක් අපහසු වුණාට මම මේ අභියෝගය ලස්සනට බාර අරගෙන ඉතින් මේ වීඩියෝ එක ගන්නේ ලස්සන විදිහට සුන්දර විදිහට මේ දර්ශන ටික ඔයාලට දකින්න ඕන නිසා. ඉතින් ඔය අතරමඟ අපි සින්දු දාගෙන ඉස්සරහ විනෝද වෙන්න ඕන තරම් ඉන්නකල ඇතුව මේ සුන්දර ගමන යන විදිහ තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් අපි රෑ වෙනකම්ම මේ ගමනාන්තයේ කරා යන්න පිටත් වුණාට අපි අතරමඟ එදා රෑ නවාතැන් අරගෙන තමයි පහෝදා යන්න පිටත් වෙන්න තීරණය කරේ. ඉතින් ඔය නැවතිලා ඉන්නකොට රෑට කෑම කාලා කාපු අයිස්ක්‍රීම් කෑම තමයි මං ඔය හොරෙන් වීඩියෝ කරේ. ඉතින් බලන්නකො මේ අයිස්ක්‍රීම් කෑම. බලන්න මේ ඔයාලා දන්න කවුරු හරිද ඉන්නේ කියලා. අයිස්ක්‍රීම් කිව්වොත් ඉතින් පේනවනේ අයියලා නංගිලාගේ කෑම. අරකින් මේකට මේකෙන් මේකට දදා කන කෑම. ඉතින් ඔය පහුවදා උදේ ආය අපි යන්න පිටත් වුණා. ඔය ඉන්න නංගිලා ගෙදර තමයි අපි කලින් දවසේ නැවතිලා හිටියේ. ඒ නැවතිලා ආය නැවත උදේම ඒ කියන්නේ මේ පොසොන් පොයේ දවසේ උදේ අපි නැවත ආයේ ගමන යන්න පිටත් වුණා. ඉතින් හරි සුන්දර විනෝද ගමනක්. මගේ මේ දෙවනි අවස්ථාව කතෝලික පැතිමතුන් අවුරුද්දක් පාසා යන ගමනක් මේක. හැබැයි මගේ මේ දෙවනි අවස්ථාව අපේ පවුලේ ඉන්නේ බෞද්ධ කතෝලික කලවම් වෙච්ච පවුල්. ඉතින් ඒ නිසා අපි අවුරුද්දක් අවුරුද්දක් වගේ මේ වගේ ගමනක් යන්න අපි තීරණය කරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් හැම අවස්ථාවකම අපේ පවුලේ අය යනවා. ඉතින් මම නම් මේ දෙවනි පාරට තමයි මඩු සිද්ධාස්ථානය වන්දනා කරන්න යන්නේ. ඉතින් කලින් දවසේ හරි අමාරුවෙන් වුණ ළමෙක් තමයි ඔය දැන් මේ හොඳට hina වෙලා මේ චූටි බබා එක සෙල්ලම් කරන්නේ. ඉතින් මේ විදිහට මේ ළමයිට උනත් පුංචි අයට සෙල්ලම් කර කර තමන්ගේ හිතේ නිදහසේ යන්න වෙන වාහනයක යන්න හොයන්නේ. ඒ නිසා තමයි අපි තීරණය කරේ මේ විදිහට මෙහෙම ලොරියක යනවා කියලා. ඉතින් මේක හරියට මට නම් තේරෙන විදිහට ගෙයක් පාවෙනවා වගේ නැත්නම් අපේ ගෙදර ඇඳ පාවෙනවා වගේ තමයි මේ ගමන. ඒ තරම් හරි සුන්දරයි. අමාරුවක් නැතුව යන්න පුළුවන් ගමනක් තමයි මේක. මේ ප්‍රේක්ෂකාර බල අපි හරි විනෝදෙන් මේ ගමන ගියා.
ඉතින් අපි මේ දැන් යන්නේ තන්තිරිමලේ පන්සල කිට්ටුව. ඊට මීටර් 500කට මීටර් 800කට විතර එහයින් තියෙන මේ වැව ඊපස්සේ ගල්පර වගේක් තියෙනවා. ඒ හරිය තමයි මම මේ වීඩියෝ එක අරගෙන තියෙන්නේ. ඔය දවස් නිසා පන්සලත් ලස්සනට සැලසලා තිබුණා. පන්සලේ එක ප්‍රෝග්‍රෑම් තිබුණා. හැබැයි අපිට පන්සලට යන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා අපි යන ගමන් පන්සලේ පැත්ත බලාගෙන අපේ ගමන ගියා. දැන් ඔය තන්තිරිමලේ පන්සලට මීටර් 500ක් විතර මෙහායින් මේ හරියේ වැව් වගේෙන් තමා ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කරගන්නේ. ඉතින් ඔය ඒ වගේ විශාල වැවක් තමයි ඔය තියෙන්නේ. මම ඉතින් හරියට නම් ගමනක් දන්නේ නැහැ. ඔය තියෙන තන්තිරිමලේ පන්සලට 500ක් විතර මෙහායින් තියෙන වැව. ඊට පස්සේ මෙහායින් තියෙනවා තව කළු ගල් වගේක්, ගල්පර වගේක්. ඔය තියෙන ගල්පර දෙපැත්තේ මේ ගල්පර තියෙනවා. ඉතින් ඔය පැත්තෙන් තමයි අපි මඩු යනකොට තන්තිරිමලේ පැන්දගෙන යන්නේ. ඉතින් අපි ටිකක් කොහොම වීඩියෝ එක බලලාගෙන ඉන්න තන්තිරිමලේ පන්සල පාර දෙපැත්තත් ඔය මේ වීඩියෝ එකේ මම වීඩියෝ කරලා තියෙනවා. ඔන්න ඉතින් දැන් අලුත් අලිවැට ගැන කතාවක්. ඉතින් අර අපේ පැතිවල ගහන හරහට ගහන අලිවැටට වඩා උඩ ඉඳන් පහළට වැක්කෙන අලිවැටක් තමයි මේ පැත්තේ තිබුණේ. ඒක මම හිතන්නේ වැඩි ආරක්ෂාව සඳහා මේ වනාලින්ද ඇතුල් වීමට මේ අමාරු විදිහට තමයි අලිවැට ගහලා තියෙන්නේ. ඉතින් අපේ කට්ටිය ඒ ගැන කතාවක් තමයි ඔය ඇතුලේ යන්නේ. ඔන්න තන්තිරිමලේ පන්සලට ඇතුල් වෙන කෙනෙක් කොටි ටික දාලා තිබුණා. ඉතින් මම බලාගෙන ඉන්නකෝ ඔය කියන්නේ රූපවාහිනියෙන් අරින්නේ මම හිතන්නේ එදා මේ ජනාධිපතිතුමා තන්තිරිමලේ පන්සලට එන දවසක්. ඒ නිසා තමයි ඔය දාලා තිබුණේ අර ඇතුල් වෙන තැන. ඉතින් අපි ඒක පහු කරගෙන අපි මේ යනවා. මොකද අපිට වෙලාව මදි එතන නැවතිලා යන්න. ඒ නිසා අපි තන්තිරිමලේ පන්සල පාර දෙපැත්තෙන් බලාගෙන ඉතින් අපි මඩු සිද්ධාස්ථානය වන්දනා කරන්න මේ යන ගමන්. ඉතින් ඔයාලට වෙලා කළා තියෙන වෙලාවක ඇවිල්ලා මේ තන්තිරිමලේ පන්සලට වැඳලා මඩු සිද්ධාස්ථානයට වැඳලා එන්න. ඉතින් මේ වගේ ඔයාලා ආපු අය ඇති, ඇවිල්ලා නැති අය ඇති, හැමෝම ඇති වෙන්නේ හැමෝම වෙනුවෙන් තමයි මම මේ පුංචි වීඩියෝ සැරයක් අරගෙන මේ විදිහට ඔයාලට අරගෙන එන්නේ. ඉතින් සමහර වෙලාවට වීඩියෝ එක කරගන්න අමාරුවෙන් වීඩියෝ එක හෙල්ලෙනවා. ඉතින් මම මේ ෆෝන් එකෙන් වීඩියෝ කරගන්නේ. ඉතින් වීඩියෝ එක හෙල්ලෙනවා. සමහර තැන්වල හොඳට වීඩියෝ එක ගන්න පුළුවන්. ඉතින් මම මේ අමාරුවෙන් අපහසුතාවයෙන් මොනවත් මෙහෙම අරගෙන ලස්සන මට පුළුවන් විදිහට ඒ ලස්සන දර්ශනේ මට පුළුවන් විදිහට මේ ඇන්ගල් කරලා ගන්න. ඉතින් මම දකින ලස්සන මේ ලස්සන නොදැක්ක ඔයාලා ගන්න බලා ගන්න ඕන නිසායි. ඇත්තටම වෙන වාහනයක ආවනම් මේ විදිහට මේ ලස්සන බලන්න වෙන්නේ නැහනේ. අපි ඉඳගෙන මේයි. ඉතින් මම නම් කියන්නේ මේවා ගමනක් වෙද්දී මේ වාගේ වාහනයකම එන්න ඕනේ මේ ලස්සන බලන්න. අවඩ ලස්සන සුන්දරත්වයේ තියෙන. ඉතින් මටත් මේ වාගේ මේ වාහන ලොරියක ආපු නිසා තමයි මේ විදිහට මේ ලස්සන කැමරා කාචයකට අරගන්න පුළුවන් වුණේ. මේ අර ඇතුලේ පේන්නේ අපි අර ළඟට බලපු අර මේ සිග්නල් කනුව. ඒකට කියන්නේ සිග්නල් කනුවද මොකක්ද කියන්නේ මන් දන්නේ. අපි කියන්නේ ඒකට සිග්නල් කනුව කියලානේ. ඉතින් මේක තමයි මේ ඇතුලේ පේන්නේ. ඉතින් බලන්න මේක බලද්දි ඉතනම ලස්සනයි. මේක ඊට වඩා ලස්සනට ඩ්‍රෝන් කැමරාවක් ඉස්සරහ ගන්න කිව්වා. ඒකෙන් ඩ්‍රෝන් කැමරාවක් නැහැ. ඉතින් ඒ නිසා මම මේ ස්ටෑන්ඩ් එකක් ගහලා ඉස්සරහට කරලා ෆෝන් එක මට පුළුවන් උපදිනේට මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් මඩු යනකොට මේ කැලේ
හදනවා. මේ කැලේ නම නම් මම හරියට දන්නේ නැහැ. ඉතින් පිටිපස්සෙන් යන්නේ වනජීවිතේ වාහනයක්. ඉතින් මොනවාද ඒගොල්ලෝ මේ බලාගෙන යනවා වීඩියෝ කරන්නේ නැහැ. ඉතින් අපි මේ කැලේ පැත්තේ මේ කැලේ පාරේ මේ මඩු යන්න දැන් මම හිතන්නේ මේ මඩු දේවස්ථානයේ ගොඩක් ආසන්නයේ ඉන්නේ. මේ කැලේ මැද්දේ යනවා. මේ කැලේ නම කවුරු හරි දන්නවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාගෙන ඉන්න. මම මේ කැලේ නම නම් දන්නේ නැහැ. ඔන්න ඉතින් අපි මඩු දේවස්ථානයට ඇතුළු වුණා. ඉතින් අපි හැමෝම පිළිවරාගෙන යන්නේ මරද මඩු මෑණියන්ව වන්දනාමාන කරගන්න. ඉතින් හිතේ බලාපොරොත්තු එතකොට හැම එක්කෙනාගෙන හිතේ මොනවා හරි ඇති ප්‍රාර්ථනාවක්. ඉතින් මේ හැම ප්‍රාර්ථනාවක්ම හිතේ තියාගෙන ඉතින් අපි මඩු මෑණියන්ව වැඳලා ඉතින් ඉටිපන්දම් පත්තු කරලා අපි ඊළඟට එන්න පිටත් වෙනවා. ඉතින් මේ එදා හරියට දෙන්නට හිටියා පොයේ දවසේ නිසා වෙන්නේ නැති. ඒ නිසා ඇතුළත වීඩියෝ කරන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔය ඉටිපන්දම් පත්තු කරන තැන ඉතින් මෙතන ගොඩාක් සෙනග හිටියා. ඉතින් අපිට පුළුවන් විදිහට පුංචි වීඩියෝ ටිකක් අරගත්තා. ඉතින් මේ ඕක තමයි මඩු සිද්ධාස්ථානය. ඉතින් මෙතන ඉටිපන්දම් පත්තු කරන්න බාර වෙන්න පුළුවන්. තමන්ගේ උසට ඉටිපන්දම් පත්තු කරන්න බාර වෙන්න පුළුවන්. එතකොට තව අවුරුද්දක් නොකඩවා අනිවාර්යයෙන්ම මඩු මෑණියන් වන්දනා කරන්න එනවා කියලා බාර වෙන්න පුළුවන්. ඉතින් එක විදිහට බාර වෙන්න පුළුවන්. මම ලොකුවට බාර වෙන විදිහ දන්නේ නැහැ. ඉතින් මටත් වඩා මේ කතෝලික බෙතිමතුන් මේක ගැන දන්න වැඩි. ඉතින් මේ ඒ නිසා ඔයාලත් බෞද්ධ කතෝලික කියලා නැහැ. ඉතින් ඕන කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න කියලා උපකාරයක් වෙන්න මඩු දේවස්ථානයත් හොඳ තැනක් කියලා මට නම් විශ්වාස කරනවා. ඉතින් ওই දේවස්ථානය ඇතුළ හරිම ලස්සනයි. හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. නිස්කලංකයි. ඉතින් හැබැයි ඒක ඇතුළ මට වීඩියෝ කරගන්න බෑ. දව ගොඩක් සෙනග හිටියා. ඉතින් මම ඔහොම එළියට ඇවිල්ලා එළියට මඩු දේවස්ථානයේ පේන විදිය ඔන්න ඔය විදිහට වීඩියෝ කරා. ඉතින් මේ ඇත්තටම ඇතුළේ වීඩියෝ කරගන්න මම දන්නේ නැහැ එහෙම දෙනවද නැද්ද කියලා. මට නම් එදා සෙනග වුණ නිසා එහෙම නිදහසේ වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඕන් ඔතන ඉඳලානේ හැමෝම ෆොටෝ එකක් ගන්න තැන. අන්න එතන මම මේ විදිහකින් ෆොටෝ එක වීඩියෝ එකක් ගත්තා. මම නම් දන්නේ නැහැ මෙතන ඉන්න ගොඩක් අයව. ඔයාලත් ඉන්නවද කියලා බලන්න ඉතින්. ඔන්නෝම තමයි මඩු දේවස්ථානට ඇතුල් වෙන තැන තියෙන්නේ. ඉතින් මම ওই ටික නම් මේ කොපි කරගත්ත වීඩියෝ ටිකක්. ඒ ටික තමයි මම මෙහෙම ඔයාලට ඔය මේ වීඩියෝ එකටම ඇඩ් කරේ. ඉතින් බලන්නකෝ මගේ වීඩියෝ එක ලස්සනයිද කියලා. ඉතින් අපි මඩු වැඳලා එන ගමන් අපි මේ නාන්න තැනක් බලනවා. ඔන්න ඕක තමයිලු සංගිලි පාලම කියන්නේ. මම නම් දන්නේ නැහැ. මේ ඒ උනාට උතන තමයිලු සංගිලි පාලම කියන්නේ. හැබැයි දැන් මේ පාලම කැඩිලා. ඒ පාලමේ යන්න දෙන්නේ නැහැ. අලුතෙන් එහා පැත්තේ පාලමක් හදනවා. ඒක තාම භාගයට මම හිතන්නේ හදලා තියෙන්නේ. අවසානට ඉතින් අපිට එතන නාන්න සෙට් උනේ නෑ. එතන ගොඩක් කට්ටිය හිටියා. ඒ නිසා අපි ඔන්න පුංචි වීඩියෝ එකකට අරගෙන මම ආයෙත් නාන්න තැනක් හොයාගෙන ආයෙ පාරට වැටිලා මම එන්න පිටත් වුණා. පොයේ දවස වුණාට ඇත්තටම මේ හරියනම් එකම දවසලක්වත් අපිට හම්බුනේ නෑ. මොකද තන්තිරිමලේ අනිවාර්ය තමයි දවසයි තිබුණේ. එතන නිකන් ඇත්තටම දවසලක් නම් අපිට හම්බුනේ නැහැ.
ඉතින් අපි ආයෙත් නාන්න කරනවා. ඉතින් යනවා. ඒ අනිත් අපිට ඇත්තටම මල්වතු ඔය නාන්න පුළුවන් වෙනවා. හැබැයි නාන වීඩියෝස් මම ඔකට ඇඩ් කරලා නැහැ. මල්වතු ඔයෙන් නාලා ආයෙත් නැවත ගමන එන්න පිටත් වෙනවා. ඉතින් මම දැන් ජීවිතේ හොදගෙන ඉඳලා තියෙනවා. ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙනවා කියලා මම මේ වීඩියෝ එක ඇතුලේ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක බලන ඔයාලා මේක බලලා ප්‍රාර්ථනා කරන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා වෙලි කාලේ ගොඩක් තමයි තියෙන්නේ. අපි යනකොට ඇත්තටම අපේ පැතිවලට රැස්ස තිබුණා. ඒ වුණාට මේ හරියට ගොඩක් වෙලි කාලේ ගොඩක් තිබුණේ. ඉතින් මේ මොනවද මේ පත්පත් එක ඒ පැත්තට ඊටත් වඩා ලොකු වෙලි කාලේ ගුණේ දැනෙන නැති. දැන් මේ වෙනකොට මාසෙකට ගිහිල්ලානේ. ඒ නිසා එහෙම තමයි මේ වෙලි කාලේ ගුණය ඒ පැත්තට බලපාලා තිබුණේ. ඔයාලට කැමති නම් මේක කියන්න දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කෝච් පාරට ක්‍රොස් කරන තැන. මේ තියෙන කලින් වීඩියෝ එකේ දැකපුවා අපි ඇදගෙන තියෙන තෝරන ආනිතන මම ආයෙත් වීඩියෝ එකට ඇඩ් කරලා ටිකක් කියනකොට ගන්න. ඒ නිසා මම මේ වීඩියෝ කැරේ නම් ඔයාලා කලින් බලලා ඇති මගේ TikTok එකේ වීඩියෝ එක මම ඒකත් මේ වීඩියෝ එකට ඇඩ් කරා. ඉතින් මේකත් ඔයාලා බලලා මේ වීඩියෝ එක හොඳයිද නරකයිද කියලා ඔයාලා දැනගත්ත දේවල් නොදන්න දේවල් මට ෂෙයා කරන්න මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා හැමෝටම මලට බඩ නෑනියන්ගේ පිට ආරක්ෂාව අධිකාරිය ලැබේවා. ඔයාලගේ හිතේ තියෙන සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඔයාලා ඉෂ්ට වේවා කියලා. මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම අපේ මේ ගමන අපි ඒ ගමන් පැතිරි ගන්නයි කියන්නේ ඔක්කොම නෙමෙයි ගන්න විතරයි. like